හලෝ යාළුවනේ. ඉතින් ඔයාලා අදත් අපි ආදරෙන් පිළිගන්න අපේ Tree Brothers Food YouTube channel එකට. මගේ නම සුදු මල්ලි. මේනේ ලොකු අයියා. අද ලොකු අයියායි සුදු මල්ලි ඇවිල්ලා ඉන්නේ ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද අපි ගෙනාවේ මොනවද? සුපිරි බඩයක්. මේ වීඩියෝ එක කැමරට ආදරය කරන යාළුවන්ට වගේම බීමට ආදරය කරන යාළුවන්ටත් එක්ක ඒ හැමෝම අපි එකතු කරගන්නවා. ගන්නකො. එහෙනම් අපි ගෙනාවු ටික අපි මේ ටේබල් එකෙන් තියාගමු. ඔන්න යාළුවනේ අද අපි ගෙනාපුවා. අපි අද ගෙනත් තියෙනවා බැදපු මාළු. ඒ වගේම මේ ඇවිල්ලා පෝක් ස්ටු එකක් ගෙනත් තියෙනවා. ඒ වගේම ඔයා පෙන්නන්න මේ මොකද්ද? ඒ ඇවිල්ලා මස්රූම් එකක් තියෙනවා. මස්රූම් ලස්සනයි. ඒ වගේම බැදපු චිකන් ලුණු මිරිස් එහෙම දාලා ඔය තියෙන්නේ මේ මස්රූම් එක මේ ලස්සන වගේම සුවඳක් තියෙනවා මේකේ. මේ ඉතින් අද අපි ගෙනාවේ මේ බයිට් ටික ගත්තේ මරද ගහමුල වයින් ස්ටෝස් එක ළඟ තියෙන බයිට් කඩෙන්. මම ගෙනාවා ස්ටවුට් එකක්. ඉතින් මං නම් වැඩි මේවට පන්නන්නේ නැහැ. මේවට මං ගේන්න කිව්වා අපේ ලොකු අයියට ට්‍රුබෝන් එකක්. මේක හොඳයි කියලා හිතුණා. අපි try කරලා බලමු. එහෙනම් යාළුවනේ අපි එහෙනම් try කරලා බලමු. කඩාගමු. අන්න කඩාගන්න බෑ. දත් කැඩේ කියලා. කඩලා දෙන්න. ඒකත් කඩලා දෙන්න. අපේ ලොකුයා තමයි කඩලා දෙන්නේ මොකද? මම දත් කැඩේ කියලා මට බයයි. හරි. අද මම try කරන්න යන්නේ ට්‍රුබෝන් එකක්. ඒක මම ස්ටවුට් එක. එහෙනම් අපි වීදුරුවට දාගමු. මන්නම් වැඩි ඉතින් මේ වැඩි පන්නන්නේ නැහැ. ඔව් යාළුවනේ. මේක ලස්සන පාටක් තියෙනවා. ට්‍රුබෝන් එකේ මේ බලන්න. ගෝල්ඩන් පාටක් තියෙන්නේ. ස්ටවුට් එක. ඉතින් මේක try කරලා බලමු. එහෙනම් යාළුවනේ අද අපි ගෙනාපුවා try කරලා බලමු. එහෙනම් cheers. එන්න ඔයාලටත්. එහෙනම් පළවෙනි shot එක අරුව. හැබැයි මේ ට්‍රුබෝන් එක නම් මේ අර ගොඩක් සැර නෑ. කටට නිකන් අමුතු මේ නිකන් සැහැල්ලු වැඩක් දෙනවා. නිකන් අර විස්කි වගේ තියෙන. ඔව් විස්කි වල එක තියෙන්නේ වටන. ස්ටෝන් මේ ස්ටවුට් එක කියන්නේ ඉතින් ඔයාලා දන්නවනේ. ඔව්. හොඳ බීර් එකක් මේක. දැන් මේකත් ගොඩක් අර කැත්තෙන් වල දිනා මේක ගන්න. ඔව්. මේක ළඟදී ආවේ. එහෙනම් බැදුම් මාළුවකින් try කරලා බලමු. මම ඉස්සර try කරනවා හතු එක. මම නම් මේක ආසයි. හතු එකට බැදුම් මාළුවෙකුයි ලුණු කෑල්ලකුයි මේ හතු එක ගාලා හැපෙනකොට මරු මේ හතු එක මේ හොඳට බෙදලා තියෙනවා මේ මේකට පිටියම දාලා තියෙනවානේ. ඒක හොඳට අරන් තියෙනවා. මේක සෝස් දාලා තියෙනවා නේ. නෑ ඔක සෝස් දාලා නැද්ද? මේක මම අම්මා එක මාරයි. ලුණු ගතිය හොඳට තියෙනවා. බලමු. තියෙන්නේ. මේක try කරලා බලමු. ඒක අපේ ලොකෝ ඇතෙක් ගෙනලා තියෙනවා. ඕක් එකක්. මේ ඕක් එක කොහෙන්ද ගත්තේ? මරද ගහමල වයින් ස්ටෝස් එක ළඟ තියෙන බයිට් කඩේ. එහෙනම් ඕක් එක try කරලා බලමු. ඒකේ බයිට් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා ඒකේ. මස්රූම් එක රහයි. මේ මස්රූම් එක නම් මාර රහයි. ඒ වගේම මේ පෝක් එකත් සුපිරි නේ. පෝක් ඒකට කියන්න දෙයක් නැහැ මේ පෝක් එකට නම්. ඔය තෙල් කැල්ලයි මස් කැල්ලයි තියෙනවා. ඔය කොහොම තියෙනවා. බීර් එක නම් මේකට හොඳටම මදි. සුපිරි තියෙනවා.
තව ගෙනල්ලා දෙනවා අපේ ලොකෝ යා. නේද? චිකන් chicken. චිකන් නැගයන් තියෙනවා. ඒකත් try කරලා බලමු කොහොමද කියලා. මේ තියෙන චිකන් එක චෙක් කරලා බලමු. කොහොමද chicken එක? මම පොඩි කැල්ලක් ගත්තේ. චිකන් එක නම් මට වැඩිය සෙට් වෙන්නේ නැහැ. ඒ මට රහද නෑ ඇත්තට. ඔව් මටත් නම් මේ chicken එකේ නම් රහක් එහෙම එන්නේ නැහැ. අනිත් මාළු කෑවද? මාළු කෑ නැහැ. මාළු කාලා බලන්න. මේ චිකන් එක කියන්නේ මේ චිකන් එකට මාළු බැදපුවා වෙන්නේ. අන්න ඒ වගේම මට නම් එන්නේ. මාළු එක කාලා බලමු. මේ මාළුව හොඳයි. මේ සෝස් එක ගාගන්න තිබුණා. අපේ ලොකෝට කොහොම හරි සෝස් දියන අමතක කළා. මම නම් හිතන්නේ. අමතකද? අමතකුණා. ඒක අමතක කළා. බොන්න හදිස්සියනේ. හරි. එහෙනම් තව සොට්ටයක් දාමු. මේක අර මේ ඇත්තට මේ බීර ගැන සැර නැහැ. ඕන කෙනෙක්ට මේක බොන්න පුළුවන් සැර නැහැ. හැබැයි අපි කියන්නේ ඔයාලට මේ හැමදාම බියර් බොන්න අරක්කු බොන්න කියලා නේද ලුකෝ? ඔයාලා අනිවාර්යෙන් ඔයාලා සතුටින් ඉන්න වෙලාවට යාළුවොත් එක්ක පාටි දාන්න. හැමදාම බියර් බොන්න යන්න එපා. නේ ලුකෝ? ඒ වගේම අරක්කුත් එහෙම තමයි. ඔව් අරක්කුත් ඔයාලා ඒක ලිමිට් එකට තියාගෙන ලස්සනට ඔව් ලස්සනට ඒක බැලන්ස් කරලා යන්න. මොකද අද අපි දෙන්න පොඩි පාටියක් දැම්මා. අපි දෙන්න වැඩේ ලාභ ගාමමයි. නේද? අද පොඩ්ඩක් මහන්සියක් දැනුණා. ඔව්. අන්න ඒ හින්දා අද මේ බීර එකක් බොමු කිව්වේ. ඉතින් මේ ඔයාලත් එහෙම ඉතින් පොඩ්ඩක් මහන්සියක් දැනුණාම ෂූටින් ෂොට් එකක් දාගන්න. මේක නේ ඉස්සෙක් වගේ. හැමදාම බොන්න එපා. ඔව්. මේකේ තියෙන්නේ මේ මම මේක සර්ච් කරලා බලුවා. මේ තියෙන්නේ මේක අද මම සර්ච් කරලා බලුවා මම දන්නේ නැහනේ. ඒ හින්දා මේක කියන හොප්ස් කියලා. මේකෙන් තමයි අර මේ බියර් වල අර තිත්ත ගතියන්නේ. බියර් වල තිත්ත ගතිය බියර් වල සුවඳ ගතිය ගන්න මේ හොප්ස් වලින්. හොඳයි. යාළුවෝ දන්නේ නැත්නම් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න Google එකේ YouTube එකේ ඕන තරම් තියෙනවා. නේද? ඔව්. ඔයාලා මේ බිවට කමන්නේ අනිවාර්යෙන් මේ බොනේ දේ ගැන පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. නේද? මම ඉතින් මේ ගැන බැලුවේ නෑ. මම ගොඩක්ම ආසයි මේ ස්ටවුට් එකට. මම ගොඩක්ම මේ try කරන්නේ මේ ස්ටවුට් එක. ඒක මරු බියර් එක හැබැයි. ඔව් ස්ටවුට් අර ගොඩක් අර බීපම අර සෙම ගතියන්නේ. ඔව්. ස්ටවුට් මම හිතන්නේ හදන්න කෝපි දානවා මම හිතන්නේ. මේකේ පොඩ්ඩක් කෝපි ගතියක් එනවා. ඔව්. ඒක ගොඩක් සැරයි. ඒක හරිම සැරයි කියන්නේ 8.8නේ. ඔව් මේකේ 8යි තියෙනවා. ඒ වුණාට මේක නම් මේ සැර නැහැ. බොන්න පුළුවන්. දීපුවාම අර මේ විස්කි බොන ගතිය එන්නේ මට නම් අන්තිමට කිසිම නෑ කටට අවුලක් එහෙම කිසිම ඇඟට අවුලක් නෑ. ගොඩක් අය හිතන ඉතින් මේක අර මේ බිව්වම වෙරි වෙන්නේ නෑනේ කියලා. ඔය බියර් බොන්න ඇත්තම යාළුවනේ මේ වෙරි වෙන්නේ නෙමෙයි. අපි පොඩ්ඩක් අර ඇඟට අමාරු වුණාම නේද? ලුකෝ? ඔව් ඔව්. ඇඟට අමාරු වුණාම පොඩ්ඩක් කට්ටියත් එක්ක පාටියක් දැම්මම යාළුවෙක් එක්ක ඒ වෙලාවට තමයි මේ බියර් එකක් බොන්නේ. අරක් බොන්නේ පොඩ්ඩක් වෙරි වෙන්න. අපිට ඉතින් ඒක මොකුත් කියන්න බෑ අපේ යාළුවන්ට. අපේ යාළුවන් කැමති අනුව වෙනස් කරගන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. ඉතින් අද පොඩි පාටියක් දැම්මා. පාටියක් දාලා ලස්සනට ඉන්න. මේකත් 31 වගේ. පොක්කොල තෙල් කැලක් තියෙන ඒ වගේම මස් කැලක් තියෙනවා. ඔලම් මං හතු කන්න ආසයි. මේ හතු කන මරුවේ. හතුයි
beef kaya kal ඒක මාරයි ඈ අතේ beef එකට අදි දිවට මාරා සහ දැන් තදිනක් යාළුවනේ අද අපි පොඩි පාටියක් දැම්මද නේද ලොකෝයි ඔව් ඉතින් නැතිනම් අද පොඩක් ඇඟේ පතේ අමාරුවට චූටියට ඉතින් බියර් එකක් බොනවා ඔව් ඒ වගේම අපේ channel එක subscribe කරන්න share කරන්න යාළුවන්ට like කරන්න comment කරන්න ඔයාලගේ අදහස් යෝජනා චෝදනා ඔක්කොම දාන්න comment section එකට දාන්න ඉතින් මේ ගොඩක්ම ඉතින් මේ අපේ channel එක කැම සම්බන්ධන වීඩියෝ අපි ගොඩක් කරන්න හිතන් ඉන්නේ මේ වීඩියෝ ඉතින් අපි අමතර දානවා ඔයාලට නේද ඔව් ඔව් ඒකට අපිට මොකද කියන්න එපා නේද ඉතින් මේ එහෙනම් අපි අපේ Tree Brothers Food YouTube channel එකත් අනිවාර්යෙන් subscribe කරන්න අපිත් එක දිගටම ඉන්න නේද ඔව් මේ අපේ වීඩියෝ කැමරට ආදරේ කරන යාළුවන්ට වගේම බීමට ආදරේ කරන යාළුවන්වත් අපි ආදරය එකතු කර ගන්නවා ඔයාලා අපි දෙන්නා වගේ සතුටින් ඉන්න නේද ඔව් එහෙනම් එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න අදට අපි සමු ගන්නම් ඔයාලා සුබ දවසක් සුබ දවසක්